ඔය දෙකට පෙම් කෙරුවේ මං රත්තරන් නොහැගෙනසේ හිඳින්නේ කෙසේද ඉතින් දැත ලැබ ගන්න පෙරුමන් පුරන්නේ සිතින් දිවිතුරා ඔබට මං ආදරේ රත්තරන් අද 2026 මැයි මාසේ 12 වෙනිදා. අද උදේන්ම නැගිටලා කට්ටියත් එක්ක යන ගමන ඉන්නේ මගේ බර්ත්ඩේ ට්‍රිප් එක. මුලින්ම අපි අද යන්නේ හර්ෂ්ලි එකට. හැබැයි ඒ යන අතරමඟ පාක් එකක නතර කරන්න ඕනේ. මොකද මේ සැරේ මගේ බර්ත්ඩේ එක වෙනස්ම විදියට තමයි ප්ලෑන් කළේ. ඒ නිසාම අපි යන අතරමඟ තියෙන පාක් එකක බර්ත්ඩේ කේක් එකත් කපන්න හිතුවා. ඉතින් මේ සැරේ මගේ බර්ත්ඩේ එකට දවස් 4ක්ම එක තැන්වල යන්න ප්ලෑන් කරගත්ත නිසා මගේ බර්ත්ඩේ කේක් එක කපන්න කියලා විශේෂයෙන් ටයිම් එකක් වෙන් කරන්න මම කැමති වුණේ නෑ. හරිම නිදහස් හරිම ෂෝක් තැනක් හම්බ වුණා. ඉතින් මෙතන හරිම සිම්පල් විදියට මගේ බර්ත්ඩේ කේක් එක කැපුවේ ඔය විදියට තමයි. දැන් අපි උදෙන්ම ගෙදරින් ආව නිසා ගොඩාක් බඩගිනි. අපි තුන්දෙනා එක්ක මෙතනට ගෙනාව කෑම කාලා ඉවර වෙලා මම ඊයේ හදපු චොකලට් ෆින්ගර්ස් කාලා ආයෙත් අපි ගමන යන්න පටන් ගත්තා. මල්ලි රසයිද? කෙසේ කියන්නේ හිතේ තියෙන ආදරය මන් කෙරුවා කියා ඔබ දුටුවා නැතේ වේදනා කට්ටියත් එක්ක හොඳට බඩවල් පුරවගෙන ඔන්න ආවා හර්ෂ්ලි චොකලට් එකට. කොච්චර ඉතින් ගෙදර චොකලට් හැදුවත් මේකෙනුත් නොකා බෑනේ. ඒ නිසා එතන තියෙන ආසම චොකලට් වලින් ටිකකුත් අරගත්තා. ඒ චොකලට් එක එයාට එපාලු. ඒත් ඉතින් එයාට එපා වුණාට මට ඕනේනේ. ඒ නිසා මම ඒකත් අරගත්තා. අපි කට්ටියම හර්ෂ්ලි එක ඇතුළත් ෆොටෝස් ගහලා ඒකෙන් එළියට එද්දි ටිකක් වෙලා ගියා. දැන් මේ යන ගමන් ඉන්නේ ෆිංගර් ලේක් එකට. ෆිංගර් ලේක් එකට යන්නත් මෙතන ඉඳන් පැය 4ක් වගේ යනවා. මල්ලි ඩ්‍රයිව් කරන නිසා අපි දෙන්න ආව පිටිපස්ස සීට් එකට. ඔන්න ඔය විදියට තමයි ෆිංගර් ලේක් එකට යනකම් අපි කට්ටිය ජොලියෙන් ගියේ. අම්මෝ ෆිංගර් ලේක් එක ළඟින් බහිද්දි නම් ටිකක් සීතල වැඩි. දැන් මේ අපි යන ගමන් ඉන්නේ ලේක් එක බලන්න. මේ ලේක් එකේ කිලෝමීටර් 4ක් විතර අපි ඇවිත්තා. කිලෝමීටර් 4ක් කියලා මම කිව්වේ ආපහු එන්නත් එක්කම. කොච්චර ඇවිදින්න තිබ්බත් ඇත්තටම මහන්සි නම් දැනුනේ නෑ. ඒ තරම් ලස්සනයි හරියම අමුතුම විදියට හැදිලා තියෙන ලේක් එකක් මේක. මේ ලේක් එකේ හැම තැනම නම්බර්ස් ගහලා තියෙනවා. කාටම හරි අසනීපයක් කරදරයක් වුණොත් 911 කෝල් කරලා ඒ නම්බර් එකට කිව්වම හරි. ගිහින් එනකොට නම් කකුල් දෙක නෑ වගේ ඒ තරම් රිදෙනවා. පල්ලෙහාට බහින වෙලාවේ ගාණක් නැති වුණාට මේ විදියට පල්ලෙහා ඉඳන් උඩට නගින්න ගියාම තමයි තරු පෙනුනේ. ඒ මදිවට පෙලක් තැන්නලින් යද්දි අපිව තෙමෙනවා. ඒත් ඉතින් ඒකත් හරිම ජොලිනේ. කොහොම හරි ඔය විදියට එතනට ගිහිල්ලා උඩට එද්දි රෑ 7 විතර වුණා. දැන් නම් මේ යන්නේ අපි නතර වෙන හොටෙල් එකට. මෙතන ඉඳන් හොටෙල් එකට යන්න පැය 2:00ක් 3ක් වගේ යනවා. හෙට උදෙන්ම අපි හිතාගෙන ඉන්නේ හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන නයිගරා ෆෝල් බලන්න යන්න.
ගුඩ් මෝනිං. ඔන්න අද උදෙන්ම නැගිටලා මේ යන්න ලෑස්ති වෙන්න නයගරා ෆෝල් එක බලන්න. ඉතින් මම ලෑස්ති වෙනකම් මෙයා එක එක දේවල් කියනවා. ඒක ඉතින් එයාගේ හැටිනේ. මට මොනවා වුණත් මම ලෑස්ති වෙනකොට එයා කියන ඒවා ඇහෙන්නේ නෑ වගේ ඉන්න එක තමයි මම කරන්නේ. මොකද නැත්නම් මටමනේ ලෑස්ති වෙන්න පරක්කු වෙන්නේ. ඒ නිසා ඔයාලගේ ගෙවල් වලත් මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවද? අද උදෙන්ම නැගිටලා අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන නායගරා යන්න ලෑස්ති වෙනවා. අපි කොහොම හරි ඉක්මනට ලෑස්ති වෙලා කට්ටියත් එක්ක එළියට ආවා. දැන් මේ යන ගමන් ඉන්නේ. අනේ මම නම් ගොඩාක් ආසාවෙන් ඔක්කොටම කලින් මේ යන්නේ නයගරා ෆෝල් එක බලන්නනේ. මගේ හස්බන්ඩ්ගෙන් මට විශේෂයෙන් මේ සැරේ ගිෆ්ට් එකක් කියලා දෙයක් ඇත්තටම මට ආස දෙයක් තිබුණේ නෑ. එයා ඉතින් මගෙන් ගොඩක් කල් ඉඳන් අහනවා මගේ බර්ත්ඩේ එකට මොනවද ඕනේ කියලා. ඉතින් මම එයාගෙන් ඉල්ලපු එකම දේ තමා නයගරා ෆෝල් එක බලන්න එන එක. ඔන්න ඉතින් එයා මගේ ඒ ආසාවත් ඉෂ්ට කළා. මෙතනට ඇවිල්ලා අපි ගොඩාක් ෆොටෝස් ගැහුවා. හැමතැනම ඇවිද ෆොටෝස් ගැහුවා. හැබැයි හැමතැනම කිව්වට මේ අපිට ඉස්සරහින් පේන්නේ කැනඩාව. අපි හිටියේ USA සයිඩ් එකේ විතරයි. ඔයාලට පේනවා ඇති අර රතු පාට ඇඳගෙන යන්නේ කැනඩාවේ ඉඳන් බෝට්ටුවේ නගින අය නිර්ලක ඇඳගෙන ඉන්නේ ඉතින් අපි. ලස්සන ලෝකය අද කොයින් හෝ හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් හරිම ෂෝක්. ඉතින් බෝට්ටුවේ නැගලා ෆෝල් එක යටටම ගියා. අම්මෝ හොඳටම තෙමුණා. ෆෝල් එක කිට්ටුවට යනකම් අපි තුන්දෙනා පුළුවන් විදියට වීඩියෝ කරගත්තා. ඉතිරි ටික කරගන්න තියා හිතාගන්නවත් බෑ. වතුර යටට ගියාම කිසිම දෙයක් පේන්නේ නැති වුණා. මේ දවසේ ඉතින් අපිට කිසිම තැනක ආයේ යන්න තියා හිතන්නවත් බෑ. කට්ටිය හොඳට තෙමිලා සීතලේ හිටියේ. අනික ඒ වෙද්දිත් හවස 6ත් කිට්ටු වෙලා එදා රෑට අපි එළියට ඇවිල්ලා බිරියානි කාලා කට්ටියත් එක්ක නිදාගත්තා. මොකද ආයෙත් පහුවදාට යන්න තියෙන නිසා. දහම් දෙට ස්ට්‍රෝබෙරි කන්න ආස වෙලා ස්ට්‍රෝබෙරි පාඩ කිනි වෙලා ස්ට්‍රෝබෙරි කන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ නැගිට ගමන් ස්ට්‍රෝබෙරි ඕන වෙලා ඉතින් ඒ හින්දා එයාට කඩේ ස්ට්‍රෝබෙරි හරියන්නේ මේ අතින්ම කඩලා කන්න ඕනලු. ඉතින් ඒ හින්දා ඒකටම එක්කගෙන යනවා. මගේ ජීවිතේ ආසම ලස්සනම බර්ත්ඩේ එක දවස උනේ මෙන්න මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක තමයි. අපි අද ආවේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. මම ස්ට්‍රෝබෙරි කන්නත් ආසයි. අනික අපිට එන්නත් බැරි වුණා මේ වගේ ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. ඒ නිසාම ඔන්න අද අපි ඔක්කොමලා ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ආවා. ස්ට්‍රෝබෙරි ටිකක් ගෙදරත් අරගෙන ආවා. මේක නම් පුදුම රසයි. මේ ස්ට්‍රෝබෙරි පොට්ටක්වත් ඇඹුල් නෑ. පැණිම පැණි රසයි. තුන්දෙනා එක ගිහින් හොඳට ස්ට්‍රෝබෙරි කඩාගෙන කාලා අපි එදා දවස හොටෙල් එකක නතර වුණා. මොකද අපිට පැය 8ක් 9ක් විතර එන්න තියෙන නිසා. ओ ओ ओ चांद छुपा बादल में शर्मा के मेरी जाना सीने से लग जा तू बल खा के मेरी जाना. ඉතින් අද තමයි අපේ ට්‍රිප් එකේ අන්තිම දවස වුණේ. අපි එන මගේ එළවලු මල් එහෙම තියෙන තවානකට ගියා. අපි ගියේ නම් මල් පැල ගන්න හිතාගෙන ඒත් මල් පැල ගත්තේ නෑ. එළවලු පැල ටිකක් අරගෙන ආවා. අපේ දවස් 4 ට්‍රිප් එකේ හැමදේම මම මේ වීඩියෝ එකේ ඔයාලට දැම්මේ නෑ. මොකද වීඩියෝ එක ගොඩාක් වෙලා යන නිසා හර්ස්ලි එකේ නයගරා ෆෝල් එකේ ෆිංගර් ලේක් එකේ ඒවා මම වෙන වෙනම ටික දවසකින් YouTube එකට අප්ලෝඩ් කරනවා. ඔයාලා කැමති නම් මේවත් බලන්න පුළුවන්. දවස් 4ක් තිස්සේ කියපු ගමනක් වුණත් මගේ ජීවිතේ ලස්සනම උපන්දිනේ දවසත් මේක වුණා.
ඉතින් මගේ ආදරණීය හස්බන්ඩ් මාව මේ තරම් සතුටින් තියනවට වගේම හරිම ආදරෙන් මාව බලා ගන්නවට මම ඔයාට ගොඩාරියක් ආදරෙයි.